යාළුවනේ කොහමද ඔයාලට මම අද ලන්ච් එක ලෑස්ති කරන්න කියලා හදන්නේ. මම ආව කරපිංච ටිකක් කඩා ගන්න. ඒත් එක්කම රම්පේ ටිකකුත් කඩා ගන්න. මම අද ඉස්සෝ හදන්න හිතාගෙන ඉන්නවා. ඒකිට මම අපේ අම්මා වවපු කංකුම් පොඩ්ඩක් තියෙනවා. ඇත්තටම එයා මල් පෝච්චි වල වවලා තියෙන්නේ. මම ඒ ටිකකුත් කඩා ගන්නත් එක තමයි ආවේ. මේ ඉන්නේ මගේ පූස් පැංචා. එයා ඉතින් මං යන තැනට එනවා. මගේ යාළුවා. මගේ ආදරවන්තයා. ඉතින් ඔය එයා හොයන්නේ එයා හිතාගෙන ඉන්නවා එයාට මං බෙහෙත් කඩනවා ඇති කියලා. අර එයාලා කන කොලයක් තියෙන්නේ කුපමේනියා කියලා. එයා හිතනවා මම කුපමේනියා හොයනවා එයාට කියලා. ඉතින් මෙන්න මේ විදියට ප්‍රමාණවත් විදියට කඩා ගත්තා. මම අද ලෑස්ති කරන්න හිතාගන්නේ වම්බටු පරිප්පු ඉස්සෝ සහ පිපිඤ්ඤ සලාදයක්. ඒකට මම බඩු ලෑස්ති කරගත්තා. මුලින්ම අවශ්‍ය කරන 3-5 ටික මේ විදියට දාගත්තා. අවශ්‍ය කලමන ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන්නේ. පොල් කිරිත් හදාගත්තා. එතකොට අපිට ඉක්මනට ලේසි කෑම ටික හදා ගන්න. ස්පෙෂලි අද මම හිතාගෙන ඉන්නේ ගෑස් කුකර් එකේ තමයි රයිස් කුකර් එකේ තමයි ඔක්කොම උයන්න. මොකද ගෑස් ඉවර වුණා. ඒ නිසා මේ පරිප්පු කරියට අවශ්‍ය කරන කලමනා මේ විදියට ඇඩ් කරගත්තා. කරපිංචා, අමමිරිස්, ලුණු, සුදු ලුණු ඇතුළු දේවල් අවශ්‍ය කලමනා මේ විදියට එකතු කරගත්තා. මිරිස් මම පාවිච්චි කරන්නේ හරීම අඩුවෙන්. ඒකට හේතුව මගේ අම්මා එච්චර මිරිස් කන්න කැමති නැති හින්දා. මේකට මම ආපහු සුදු ලුණු ටිකක් ඇඩ් කරනවා. ඊට පස්සේ මම මේ විදිහට සලාදෙත් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට මික්ස් කරගන්නවා ඉස්සෝ කරි එක. මම මේක මැරිනේට් කරගෙන තිබුණේ විනාඩි 10කට විතර 15කට විතර කලින් මම ලුණු ගම්මිරිස් අත ගාලා තිබුණේ. මේකට ඔයිල් ටිකක් දානවා. මම මෙතන පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. ඊට පස්සේ ලුණු ටික සුදු ලුණු කරපිංචා එක අවශ්‍ය කලමනා ටික මම මේ විදිහට ඇඩ් කර ගන්නවා. අමමිරිස් හීනයට කපා ගනිපු රම්පේ කෑල්ලක්. ඒත් ඒකම තක්කාලි ගෙඩියක් මේ විදිහට එකතු කරලා ඒක මික්ස් කර ගන්නවා. මේ විදිහට මික්ස් කරගෙන අපි මේක ගොඩක් ෆ්‍රයි වෙනකන් තියන්නේ නැහැ. යන්තම් රත් වුණාට පස්සේ කියන්නේ රන්වන් පාටක් ගත්තට පස්සේ අපි ඒකට අවශ්‍ය ඉස්සෝ ටික එකතු කර ගන්නවා. එහෙම නැති වුණොත් ගොඩක් ෆ්‍රයි වුණොත් රස මදි වෙනවා. වෙනත් රසයක් ගන්නවා. ලස්සනක් නැති වෙනවා. ඉතින් මේ විදිහට ඉස්සෝ ටික එකතු කරගත්තා. මික්ස් කරන්න ඕනේ ලොකුවට තියලා ඊට පස්සේ අපි ටික වෙලාවකට පස්සේ බලනකොට ලස්සනට කහ පාට වෙලා තියෙනවා. අපි ඉස්සෝ කරි එක. අපේ අම්මා ඉස්සෝ කන්න හරි ආසයි. එයා නිසාමයි හදන්නේ. එයා වෙන මාළු වලට වඩා ඉස්සෝ දැල්ලෝ වගේ ಜಾති වලට ගොඩක් කැමති. ඉතින් අම්මට මේ විදිහට රස ඉස්සෝ කරි එකක් මම හැදුවා. මට ලස්සන වටපිටාවක් තියෙනවා. හුලං හමන ලස්සන විඳින්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මම මේ වම්බටු එක හදන්නේ. ඒක මම හදන්නේ කිරට. හින්දලා හදන්නේ කිරි. මොකද මගේ අම්මා සැරකන්නේ නැති හින්දා කිරට හදන්න තමයි මම හදන්නේ. වම්බටු ටික මේ වගේ දාගෙන පොඩ්ඩක් මික්ස් කරලා පොඩි වෙලාවක් තෙල් එකේ බැදෙන්න වහලා තියන්න ඕනේ. මේ විදියට පොඩ්ඩක් හොඳින් කලවම් කරලා
මේ විදියට වහලා තම්බ ගන්න ඕනේ. මොකද වම්බටු තනබුන් නැති වුණොත් හොඳට රස නෑ. මේ විදිහට මම කිරි ටික එකතු කරගන්නවා. මේ මිටි කිරි ටිකක් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ මේ විදිහට කිරි හින්දලා ලස්සන කරි එකක් හදාගත්තා. ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ කරපිංච කඩන්න ගිය වෙලාවේ. හරි ලස්සන වටපිටාවක්. මම හරි ආසයි මේ වටපිටාවේ සුන්දරත්වය විඳින්න. හරිම හිතට සැහැල්ලුවක් දැනෙන වටපිටාවක්. සුළඟ ඇති තරම්. ඊට පස්සේ මම මේ පරිප්පු කරි එකට ඇඩ් කරගන්නවා මිටි කිරි ටික. අපේ අම්මා පරිප්පු කන්න නම් එච්චර ආස නැහැ. ඒ වුණාට පරිප්පු කරි එකක් හදනවා. ඉතින් ඊට පස්සේ මේ බැදපු කුඩු චුට්ටකුත් එකතු කරගත්තා. දැන් නම් ඔන්න කරිස් ටික හදලා ඉවරයි. බත් එකත් හදලා ඉවරයි. මේ තියෙන්නේ අපි හදපු වම්බටු කරි එක, පරිප්පු කරි එක, ඒත් එක්කම ඉස්සෝ බැදුම්. ඊට පස්සේ සලාදයක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ කන්න යන්නයි. මේ ඉතින් මගේ යාළුවා එයා මොනවද කල්පනා කරනවා. හැම වෙලේම එයා මගේ පිටිපස්සෙන් තමයි ඉතින්. මෙන්න අපි හදාගත්ත බත් එක අපි දෙන්නටම බෙදාගත්තා. දැන් රස විඳින්නයි යන්නේ. ඉතින් මේ හිමීට කන්නේ අපේ අම්මා. මේ ඉතින් එයා රස කටරොළු එකක් බොනවා. මේ ලස්සන වටපිටාව අත්විඳින්න ගියපුවාම හිතට දැනෙන සැහැල්ලුව. මේ ඈතින් පේන චෛත්‍යරජයන් වහන්සේ හිතට දනවන්නේ මහා සිසිලසක් සැනසීමක්. ඉතින් ස්තුතියි ඔයාලා හැමෝටම.